මම 360 එකට එන්නේ මගේ ඩබල් චින් එකේ ඉඳලා. ඩබල් චින් එක කියන්නේ මම හිතන්නේ කාන්තාවකට තියෙන ලොකු ප්‍රශ්නයක්. තමන්ගේ ෆීචර්ස් ගැන හරියට උනන්දු වෙනවා. ඉතින් අපි කන්නඩියක් ඉස්සරහට ගියාම මට මාව පේනකොට මට සතුටක් දැනෙන්නේ නැත්නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හැමෝම කැමතියි ලස්සනට පිරිසිදුවට ඉන්න. ඉතින් පිරිසිදුවට ඉන්න එක නම් තනියෙන් කරගන්නම පුළුවන්නේ. හැබැයි ඉතින් මේ ඩබල් චින් එක ආවට පස්සේ ඒකට සමහරට අපේ වැරද්දෙම තමයි එන්නේ නැත්තේ. ඒක අපිට දාගත්තාම හොඳයි. හැබැයි ඊට පස්සේ ඉතින් අපිට උදව්වක් ඕන වෙනවා. ඒ හින්දා මම 360 ආවම ඒගොල්ලෝ මට කිව්ව දේ තමයි එන්ඩෝ ලිෆ්ටින් කියන එක. ඒක හොඳයි කියලා. ඉතින් ඇත්තටම මම උත්සාහ කළා ඒක කරලා බලනවා කියලා. ඉතින් ડોක්ටර් උපේක්ෂා තමයි. එයා බොහොම ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්කලා කතා කරලා දැන් මම එක සැරයක් ඒ ට්‍රීට්මන්ට් එක අරන් තියෙනවා. ඉතින් තව එක තුනක් යනකොට මම විශ්වාස කරනවා මගේ මේ ටයිට්නස් ඔක්කොම හැදෙයි කියලා. අර V shape එක ටිකක් අඩුවෙන් වගේ තිබුණා මට මුලින් මම මෙතනට එනකොට. ඒක නම් දැන් හැදුනා. මට දැන් කියන්නේ ෆොටෝග්‍රැෆ්ස් ගන්නකොට තේරෙනවා කියන්නේ මේකප් එකේදී ඩබල් චින් කට් කරලා මේකප් එකක් කරන්න ගොඩක් කාලය කැප කරලා මහන්සි වෙලා කරපු ඒවා දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා දැන් පොඩි කට් කරලා පොඩ්ඩකින් මේ කට් කරගෙන මට පුළුවන් යන්න කොහෙට හරි එළියට පාටි එකට. ඉතින් මම කියන්නේ එන්ඩෝ ලිෆ්ට් එක කියන්නේ මොකද්ද කියලා කිසිම අවබෝධයක් නැතුව ඇවිල්ලා මුණ දීලා වැඩේ කරනවා කියන්නේම රිස්ක් එකක් නේ. කාන්තාවකට හැමතිස්සෙම බයයිනේ. හැබැයි ඉතින් මම මේ වීඩියෝ එකකින් කියන්න උත්සාහ කරන්නේ එහෙම බය වෙන්න එපා. මෙතෙක් මට මුකුත් උනේ නෑ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට සතුටුයි ටික ටික හරි මොකද අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ ස්කින් එක ගැන උනන්දු වෙන්නේ නැතුව ඒවා ඔහේ යන්න ඇරලා බලන් හිටපු අපි ඇඳුම් ඇඳලා මේකප් වලින් වහගෙන ගියපු එක්කනට හදාගන්න කිප වතාවක් එන්න වෙයි. 3-4 වතාවක් 5 වතාවක් අපි එක එක්කෙනාගේ ශරීරයේ හැටියට. හැබැයි මං හිතනවා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් දෙන්න. ඇවිල්ලා උත්සාහ කරලා බලන්න සතුටින් ඉන්න.